මම හංසදී ධනශිකා කුලරත්න මම කෑගල්ල චාන්ස් ජෝසප් බාලිකා විද්‍යාලයේ A9 තියෙනවා මම අද يعني ඉස්කෝලේ කරිකියුලර් ඇක්ටිවිටීස් ගැන කතා කරන්න මම ඇත්ලටික් කරා පවර් ලිෆ්ටිං කරා වේට් ලිෆ්ටිං කරා මියුසික් ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා ඉස්කෝලේ බෑන්ඩ් එකකත් ඉන්නවා ෆොටෝග්‍රැෆි ක්ලබ් එකේ ඉන්නවා පිවෙට් කෙනෙකුත් වෙලා හිටියා ඇත්ලටික් නම් ඉතින් උදේ හවස ඩේලි ට්‍රේනින් පොයේ දවස්වල ට්‍රේනින් ඉස්කෝලේ පීරියඩ් තුනක් විතර පළවෙනි පීරියඩ් තුන කොහොමද කට් වෙනවා කට් කරන්නේ කට් වෙනවා ට්‍රේනින් ගිහලෙද්දි එතකොට ඒ නෝට් ටිකත් කවර් කරගන්න ඕනේ. එතකොට හවස ට්‍රේනින් තියෙනවා. ඒක කරලා ගිහුවාම 7 විතර එනවා ගෙදර. ඊට පස්සේ බෑන්ඩ් ප්‍රැක්ටිස් උත් තියෙනවා. ගොඩක් අය කියනවා කරිකියුලර් ඇක්ටිවිටීස් කරලා එහෙම ඉතින් එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් දාගන්න බෑ කියලා. මාත් එක්ක හිටපු ගොඩක් අය O level ඉඳලා නැවැත්තුවා ස්පෝර්ට්ස්. මාත් එක්ක හිටපු ඔක්කොම වගේ නැවැත්තුවා. මං විතරයි අන්තිම වෙනකන් කරේ. O level එක්සෑම් එකට මාසයක් විතර තියලා මීට් එකක් තිබ්බා ඔන්ලයින්. ඒකෙත් ප්ලේස් කරා. ඊට පස්සේ සතියක් විතර වගේ තියෙනවා අපිට O level. ඊට පස්සේ O level ඉවරලා ඊළඟ දවසේ ඉතින් කට්ටිය ෆ්‍රී නේ. ඒත් මට ලයිව් ෂෝ එකක් තිබ්බ කරන්න ආරම්භවල. ඒකත් කරා O level සතිය තමයි මම ඒකෙත් ප්‍රැක්ටිස් ගියේ නැත්තේ. ඉතින් A9 උත් තියෙනවා. මම ඉතින් කියන්නේ දැන් එතනත් අදිනේ කැඩට්ස් ඒ වගේ කරිකියුලර් ඇක්ටිවිටීස් කරන අය. ඔයාලා ඉතින් ඉගෙන ගන්න දේ අනිවාර්යයෙන්ම කරගන්න. මම දැන් ඒ ඔන්ලයින් ප්ලේස් කරපු ඒ හැම එකේම වටිනාකම තියෙන අද මට A9 තියෙන හින්දා අද හැම ටීචර් කෙනෙක්ම විශ් කරන්නේ ඔයා ස්පෝර්ට්ස් උත් කරා A9 උත් තියෙනවා එහෙම කියලා ඔයාලට ඒ අතන කරිකියුලර් ඇක්ටිවිටීස් වල දිනපු ඒ වටිනාකම අනිවාර්යයෙන්ම හම්බෙන්නේ O level වලට හොඳ රිසල්ට් එකක් තිබ්බොත් විතරයි. ඒකින්ද දැන් ඔයාලට මාස කිහිපයක් තියෙන්නේ O level වලට එහෙම වැඩ බාහිර වැඩ කරනවා නම් ඒවත් එක්ක අරක බැලන්ස් කරගෙන යන්න බැරි නෑ. හැමෝටම පුළුවන් A9 දාන්න. හැමෝටම විශ් කරන ගමන් සර්ට අනිවාර්යෙන්ම තෑන්ක් කරන්න ඕනේ O level මැක්ස් වලට අනිවාර්යෙන්ම මේක ආවේ සර් හින්දා මං 6 ඉඳලා 11 වෙනකන් ආව සර්ගේ මැක්ස් ක්ලාස් එකට සර්ට ගොඩක් ස්තුතියි ඒ වගේම පේපර් ක්ලාස් එකේ තියෙනවා ඒක ඔයාලා අනිවාර්යෙන්ම කොපි කරන්නේ නැතුව එහෙම ලියන්න අපි කවදාවත් කොපි කරලා පේපර්ස් ලියේ නැහැ ඒකින්ද තමයි ලකුණු ටික ටික වැඩි කරගන්න පුළුවන් උනේ සර්ට ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් ලෙසන්ස් එහෙම කට් වුණා 10 11 නීට් තිබ්බාම සති ගණන් ඉස්කෝලෙත් නැහැ සමහරවිට ක්ලාස් උත් නැහැ එතකොට ඒ ලෙසන්ස් උත් සර්ට කියලා කවර් කරගෙන තියෙනවා ඒ හැම දෙයකම ස්තුතියි thank you